ලංකාවටම චිත්‍ර උගන්වන එකම ඔන්ලයින් ආර්ට් ඇකඩමිය ආර්ට් මිර ඔන්ලයින් ආර්ට් ඇකඩමි. හරි. අපේ ක්ලාස් එකට යමු. මේ වැඩේ ලියන්න යන්නේ. පේපර් ක්ලාස් එකට මං හිතන්නේ අලුතෙන්ම ජොයින් වෙච්ච ළමයි ඉන්නවා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් පේපර් ක්ලාස් එකේ වැඩ ටික කොහොමද වෙන්නේ කියන එක. අපිට පැය එකක කාලයක් තියෙනවා. හරිද? පැය එකක් ඇතුළත හරි මෙතන පේපර් ක්ලාස් එක හැමදාම දැන් ක්ලාස් එකට එන්න වෙන වැඩ නවත්තලා දැන් මේක චුට්ටක් අහගෙන ඉන්න අලුතෙන් ජොයින් වෙච්ච අය ඉන්න නිසා මම මේක නැවතත් පැහැදිලි කරන්නම්. පේපර් ක්ලාස් එක අපේ ක්‍රියාත්මක වෙනවා බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකෙන්. මේ දවස් දෙකෙන් ඔයාට එක දවසකට එන්න පුළුවන්. දවස් දෙකේම කරන්නේ එකම පේපර් එක. එකම පේපර් එක කියන්නේ එකම පාඩමින් තමයි ප්‍රශ්න හදන්නේ. පොඩි වෙනසක් තමයි වෙන්නේ. ඒ ඇරෙන්න එකම පාඩමින් තමයි ප්‍රශ්න හදන්නේ. හරිද? එතකොට බදාද සහ බ්‍රහස්පතින්දා කියන දවස් වලින් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. දවස් ඕනිම එකකට එන්න පුළුවන්. හැමදාම 7:00ට තමයි ක්ලාස් එක අපි ආරම්භ කරන්නේ. එතකොට මේ ක්ලාස් එකේ 2026 ළමයි ඉන්නවා 2027 ළමයි ඉන්නවා. ඔයාට ස්පීඩ් ලියන්න. හරිද? ප්‍රශ්නයකට උත්තරයක් ස්පීඩ් ලියන්න පැයක් ඇතුළත. ඒ කියන්නේ පැයක් ඇතුළත ස්පීඩ් ලියන්න හුරු කරන එකම ක්ලාස් එක මේක. මොකද අපි තියරි ක්ලාස් වල චිත්‍ර ප්‍රශ්න කතා කරනවා, චිත්‍ර පේපර් කතා කරනවා. ඒ වගේ වැඩ ටිකක් කරාට ඔයාට ස්පීඩ් ලියන්න කොයි මොහොතකවත් ඔයාව එතන හදන්නේ නැහැ. ඒ නිසා මේ දවස් දෙක දාලා තියෙන්නේ ස්පීඩ් ලියන්න වෙලාවට ලියන්න. මොකද අපි දන්නවා අපි A level පේපර් එකකට උත්තර ලියන්නේ. මොකද අපි සටහන් කොයිම වෙලාවකවත් A level විභාගෙට ගිහිල්ලා ලියන්නේ නැහැ. අපිට කැමති වෙලාවක් දීලා සටහන ලියලා පැය 4-5ක් එතන ඉඳගෙන ඉඳලා ඇවිල්ලා විභාගේ ලියන්න තරම් මේ එකක් නෙමෙයි A level කියන්නේ. නියමිත වෙලාව අපි දන්නවා අපිට චිත්‍ර පේපර් එකේ පළවෙනි කොටස ඒක තියෙන්නේ MCQ සහ ලිවීම කියන. මම මේ පොඩ්ඩක් පැහැදිලි කරනවා ඔයාලගේ පේපර් ක්ලාස් එක. මොකද අලුත් ළමයි මේ සතියේ ගොඩක් ජොයින් වෙලා ඉන්න නිසා යාළුවට පොඩ්ඩක් ක්ලාස් එක සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් පොදු දැනුවත් කිරීමක් කරන්න ඕනි නිසා. හරි. එතකොට චිත්‍ර පේපර් එකේ පළවෙනි කොටස ඔයාලා දන්නවා ලකුණු 100ක් අපිට හම්බ වෙනවා. ඒක MCQ සහ ලිවීම කියන කොටස් දෙක තමයි දාලා තියෙන්නේ. එතකොට මේක පැය 3ක් ඇතුළත ඔයාලා සම්පූර්ණ කරන්න ඕනි. පැය 3ක් ඇතුළත මේ පේපර් එක සම්පූර්ණ කිරීමක් සිද්ධ කරන්න ඕනි. හරි. ඒ නිසා පැයක් දෙනවා හැමදාම පේපර් එකක් පැයක් ඇතුළත ඔයාලට ලියවනවා. පැයක් ඇතුළත පේපර් එකක් ලියනවා කියන්නේ මේ පැය ඇතුළත ප්‍රශ්න දෙකක් ඔයාලා ලියන්න. හරිද? මෙතනින් හරියට බැලුවොත් MCQ වලට පැය එකක් යනවා. ලිවීම වලට පැය දෙකක් යනවා. හරිද? ඔන්නෝම තමයි ඔයගොල්ලන්ගේ චිත්‍ර පේපර් එක හැදෙන්නේ. එතකොට MCQ එක අපි ඉදිරියට පේපර් ක්ලාස් එකේදී කරනවා. දැනට මේ දක්වා අපි කරගෙන ගියේ ලිවීම කොටස. මෙන්න මේ කොටස කරගෙන යන්නේ. තේරුණාද? එතකොට පැය දෙකක් තියෙනවා. පැය දෙකක් ඇතුලේ ප්‍රශ්න 4ක් අපි A level විභාගෙට ලියන්න ඕනේ. ඔයාලා දකිනවා ලකුණු 15 ප්‍රශ්න තියෙනවා. ලකුණු 15 ප්‍රශ්න තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ ලකුණු 2යි, ලකුණු 5යි, ලකුණු 8යි. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3. ලකුණු 15යි. එතකොට ලකුණු 15 ප්‍රශ්න දෙකක් ලියන්න ඕනි මගේ පේපර් ක්ලාස් එකේ පැයක් ඇතුළත. ඒ කියන්නේ එක ලකුණු 15 ප්‍රශ්නයක් ඔයාලා ලියන්න ඕනි පැය භාගයක් ඇතුළත. පැහැදිලිද? හරියට බැලුවොත්. හරි. දැන් මේ දක්වා මම හිතන්නේ අද පේපර් ක්ලාස් එකේ අපි කරගෙන යන්නේ ප්‍රශ්නාංක 9 මට මතක විදිහට ප්‍රශ්නාංක 9 කියන්නේ මාස දෙකක් විතර අපි පේපර් ක්ලාස් එක දැන් කරගෙන ආවා. ඒතකොට ප්‍රශ්නාංක 9 තමයි අද දවසේ ලියන්න යන්නේ. ඒතකොට මම කලින් ගෲප් එකට ඔයාලට දානවා පේපර් ක්ලාස් එකේ ඕගොල්ලන්ට දෙන පාඩම මොකක්ද කියලා. ඒතකොට ඕගොල්ලෝ ඒ දවසට කලින් පාඩම බලන් ඉන්න ඕනි, පාඩම් කරගෙන ඉන්න ඕනි. ක්ලාස් එක ඇතුලේ පේපර් ඒ දෙන ප්‍රශ්නය ලියන්න ඕනි පැයක් ඇතුළත.
හරිද? ඒ දෙන ප්‍රශ්නේ පැයක් ඇතුළත ලියද්දී ඔයාලට ඕනි විදිහකට නෝට්ස් අනම්මනම් ඒවා බලන්න පුළුවන්. හැබැයි ඉස්සරහට ගොඩක් වෙලාවට 2026 ළමයිට නෝට් බලන්නේ නැති වෙන්න තමයි ඉස්සරහට පේපර් ක්ලාස් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒක මම ඉස්සරහට දැනුවත් කරන්න. දැනට නෝට් බලලා ලියන්න පුළුවන්. නමුත් මට පැයක් ඇතුළත ප්‍රශ්නය ලැබෙන්න ඕනි, උත්තරේ ලැබෙන්න ඕනි. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ PDF කරන්න ඕනි. PDF එකක් විදිහට. හරිද? PDF එකක් විදිහට ෆොටෝ ගහලා නම ලියලා ප්‍රශ්නාංක දාලා පැය ඇතුළත ලියලා PDF එක WhatsApp එකට එවන්න ඕනේ. එතකොට WhatsApp එකට එවුවාම අද හෝ හෙට සහ මේ දවස් 3ක් විතර සාමාන්‍ය පේපර් ටික බලන්න වෙලා ගන්නවා මම. එතකොට ඊයේ දවසේ ළමයිගේ ටිකක් තියෙනවා. ඊයේ group 1 එක ආවා. එයාලගේ පේපර් ටික, ඔයාලගේ පේපර් ටික ඔක්කොම මේ සතියේ අවසානයේ වෙද්දී ලකුණු දීමක් කරනවා. මේ පේපර්ස් බලලා ලකුණු 30න් තමයි එතකොට හම්බ වෙන්නේ. මම එක ප්‍රශ්නයකට ලකුණු 15යි. එතකොට ප්‍රශ්න දෙකකට ලකුණු 30යි. හරිද? තේරුණාද? අලුත් අය ඇවිල්ලා ඉන්න නිසා මම පොඩි දැනුවත් කිරීමක් මේ කරේ. එතකොට ඒ ලකුණු 30 මගේ තියෙන Excel sheet එක ක්ලාස් එකේ ඒ ළමයිගේ සතියෙන් සතියේ පේපර් ක්ලාස් එකේ ලකුණු එතන අප්ඩේට් වීමක් වෙනවා. හරිද? ඔයගොල්ලෝ දකින්න ඇති අලුත් අය ක්ලාස් එකේ පේපර් ක්ලාස් එකේ ළමයින්ගේ ලකුණු 30න් කොච්චරද? ලකුණු 24යි, ලකුණු 25යි, 28යි ගන්න ළමයිනුත් ඉන්නවා. ලකුණු 14 15 ගන්න අයත් ඉන්නවා. හරිද? ඒකම තමන් පාඩම් කරලා තියෙන විදිහ තමන්ට ස්පීඩ් ලියන්න පුළුවන් විදිහ අනුව තමයි ලකුණු ටික ලැබෙන්නේ. හරි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් group එකට දාන්න, එහෙම නැත්නම් WhatsApp එකට දාන්න පුළුවන්, chat එකට දාන්න පුළුවන්. මේක අනිත් දේ තමයි ලකුණු ලබා දුන්නාට පස්සේ හොඳම ලකුණු අරගත්ත ළමයින්ගේ පේපර්ස් ලියපු උත්තරත් group එකට දානවා. ඒක ඔයාලට බලන්න පුළුවන් ඒ ළමයි කොහොමද ලියලා තියෙන්නේ කියලා. හරි. අපි වැඩේට යමු. මම හිතන්නේ පැහැදිලි ඇති කට්ටියට මේ පේපර් ක්ලාස් එකේ වැඩ ටික යන විදිය. මේක දිගටම ක්‍රියාත්මක වෙනවා. ඔයාලගේ එක්සෑම් එක දක්වාම බදාදා බ්‍රහස්පතින්දා පේපර් එක ලිවීමක් තමයි වෙන්නේ. මෙතනදී මම මේ ක්ලාස් එක ඇත්තටම මම කියන්නේ ගෝල්ඩන් ක්ලාස් එක කියලා. මගේ අනිත් ක්ලාසස් වලට වඩා මම මේ ක්ලාස් එක ගෝල්ඩන් ක්ලාස් එක කියන්නේ ළමයා ස්පීඩ් ලියන්න, ප්‍රශ්නයක් දැක්කහම බය නැති වෙන්න, හරිද? ප්‍රශ්නෙට නිවැරදිව ගලපන්න. අපි රිවිෂන් ක්ලාස් වල කතා කරනවා වගේ මුලින් ඉඳන් අගට ප්‍රශ්නය ගලපලා ළමයා තනියෙන් ලියන ක්ලාස් එක තමයි මේ පේපර් ක්ලාස් එක කියලා කියන්නේ. හරිද? මේක ඇත්තටම හොඳයි. දැන් මුලින් ඉඳන් ආපු ළමයින්ට තේරෙනවා කොච්චරක් දුරට දැන් එයාලා සංවර්ධනය වෙලා ඉන්නවද කියලා. අලුතෙන් ආපු ළමයින්ටත් කියන්නේ දිගටම පේපර් ක්ලාස් එකත් එක්ක ඉන්න ඔයාව මෙතනදි තමයි හරියටම උසස් පෙළ විභාගෙට සූදානම් කරන වැඩේ වෙන්නේ. පැහැදිලිද? හරි. අපි වැඩේට යමු. 7:46 වෙලාව හරියටම පැයක් දෙනවා. පේපර් එක ලියන්න, නෝට්ස් බලන්න පුළුවන්, ඕන එකක් බලන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා ප්‍රශ්නය. ගෲප් එකකට දානවා. අමාරු ප්‍රශ්න තිබ්බොත් අපි රිවිෂන් එකේදී ඒ ප්‍රශ්න කතා කරනවා නැවතත්. හරි? කොළ ලෑස්ති කරගන්න, ලියන පේපර් අවශ්‍ය දේවල් ගන්න, ළඟට ගන්න. ප්‍රශ්නය ඔන්න මම ෂෙයා කරා. හරි? සුපර් පේපර් ක්ලාස් මම කියවනේ question number 9. ඒ කියන්නේ අද 9 වෙනි ප්‍රශ්නය අපි ලියන්නේ group 2 වල. හරි. ප්‍රශ්නේ දාලා තියෙන්නේ ලියන්න ගන්න පුළුවන්. දැන් ස්ටාර්ට් කරන්න. පැයක් ඇතුළත ඉවර කරන්න. 7:45 වෙලාව 8:45 වෙද්දී වැඩේ නවත්තන්න ඕනේ. හරි. දැන් පටන් ගන්න. ලංකාවටම චිත්‍ර උගන්වන එකම ඔන්ලයින් ආර්ට් ඇකඩමිය ආර්ට් මිර ඔන්ලයින් ආර්ට් ඇකඩමි. ලංකාවේ එකම ඔන්ලයින් ආර්ට් ඇකඩමිය. මෙහෙයවීම ගයනි රත්නායක. වැඩි විස්තර සඳහා 076 712 50 28. ආර්ට් මිර ඔන්ලයින් ආර්ට් ඇකඩමි. චිත්‍ර නම් ආර්ට් මිර පමණයි.